අද කැලණියට විශේෂ දවසක්. මොකද කැලණියේ ප්‍රොඩක්ට් එකක් ඒ කැලණිය නිෂ්පාදනය කාරාර. අරම හරියන්න ඇත්තටම කිව්වොත් මමයි මගේ යාළුවෝ ඇදාවේ පුදුම කට්ටක් කාලා උල්ල බලන්න. අද දවස් මිස් කරන්න බැරි. මම මේ ඇත්තම කියන්නේ. 44 වෙනි ජාතික යෝන් ජාතික නාට්‍ය උල්ලේ සම්මාන රැසක හිමිකරුවෙක්. මම හිතන්නේ තවත් ආරාර බැලු ප්‍රේක්ෂකෙක්. ඉතින් ගොඩක් සතුටුයි අද දවසේ අපිත් එක්ක මේ විදිහට ප්‍රේක්ෂකාගාරයේ සිටින එක ගැන. ඉතින් අතරම සතුටුයි අපේ පල්ලෙහා බැච් එක සහ මාත්‍ර නාට්‍යකරී හසින්ත කුලසිංහ මගේ පල්ලෙහා බැච් එක මගේ සහෝදරයෙක්. සතුටුයි මෙහෙම නාට්‍යයක් එහෙම කැලණි වේදිකාවෙම රංගගත වෙන එක ගැන. නාට්‍ය සම්මාන උල්ලේ හොඳම නිලිය අද කැලණිය ධර්මාලෝක ශාලාවේ වේදිකාව මත තමන්ගේ රංගන කාර්යය සිදු කර අවසන්. ප්‍රේක්ෂක ප්‍රතිචාර එමටයි අත් දෙකෙන් පේනවා ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන. මොකද්ද දැනෙන අදහස? කියන්න වචන නෑ. හරිම ආදරෙන් ගොඩක් මහන්සියෙන් විශ්වවිද්‍යාල දරුවෝ මේ වගේ දක්ෂතාවයන් දැක්කාම හරි සතුටුයි. ඇත්තම කිව්වොත් මට අද වෙනකන් මේ සරසවිල්ල බලන්න එන්න හම්බුනේ නැහැ. මම හිතනවා ඒක මම කරගත්ත ලොකු මෝඩකමක්. ඒක ගැන ඉදිරි නාට්‍ය කලාව ගැන අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියන වෙනකම්ම ඇසිපිය නොයලා බලාගෙන හිටිය කියලා. ඉතින් හරිම සතුටුයි ප්‍රේක්ෂකයන්ගේ ලැබෙන කියලා. අද ආවට පස්සේ මට තේරුණා මේගොල්ලෝ කොච්චර මහන්සි වෙනවද මේ උළෙල වෙනුවෙන් කොච්චර කැප වෙනවද. අපිව බලන්න ආපු මේක රස විඳින්න ආපු අය හැමෝටම ස්තුති කරනවා. ඒ වගේම හරි ලස්සනයි වැඩේ. අද වැඩේම වගු ගානකට පස්සේ හොඳ නාට්‍ය ටිකක් ඇවිල්ලා තියෙනවා මේ පාර. හෙට දවසේ චාමික හත්ලාවත්තගේ කොළඹ හතේ තොරණ විවෘත වෙන නිමෙද. ඉතින් ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට ආරාධනා කරන හෙට දවසේදී මේ ධර්මාලෝක ශාලාවේ අසුන් ගන්න ලෙස